ඉතින් යක්කල ගජබා හස්තිරාජාව බලාගන්නේ අපේ රත්නායක මාමා. වසර 18ක් තිස්සේ මේ හස්තිරාජාව බලා ගන්නවා. රත්නායක මාමට දැන් අවුරුදු 68යි. රත්නායක මාමට දැන් වයස අවුරුදු 68යි. රත්නායක මාමේ මහන්සි නැද්ද මේක අලියව නාවන්න පිරිසිදු කරන්න? ගොඩාක් මහන්සි වෙනවා. මේ ගැනත් කියමුකෝ රත්නායක මාමේ. දැන් සාමාන්‍ය මෙහෙම දෙයක් දැන් මම මේ දැන් අවුරුදු මට 68ක් වුණාට 68ක් වුණාට හොඳට තවම ඇඟට ගාය හයිය ටිකක් තියෙනවා. මට මේ සතාය කරනවා කියලා මට වෙන්දා ඒ කරාපු පුරුද්දටම මේ සතා මට මේ නාවනවා කියන එක දැනෙන්නේ නැහැ. ගහර කොටලා කොස්සත් මිටක් කවන මිටක් ගහනවා කියලා මේ දැනෙන්නේ නැහැ. කිලෝමීටර් 10 15 පයින් ගියාර මට දැනෙන්නේ නැහැ. ඒ පයින් ගිහලා පෙරලත් ආයෙ මම කරන්න ඕනේ. කිලෝමීටර් 10ක් 12ක් ඒක මට දැනෙන්නේ නැහැ. ඒක මගේ හිතේ මොන ධෛර්යයක්ද කියන මව්වත් දන්නේ නැහැ. රත්නායක මාමට අවුරුදු 68ක් වුණාට මේ පිටිපස්සෙන් ඉන්න යක්කල ගජබාව තමන්ගේ දරුවෙක් වගේ බලාගන්නේ. මේ හස්තියාව දෙපැත්තට දාලා ඒ කියන්නේ එක පැත්තක් අතුල්ලලා අනිත් පැත්ත අතුල්ලන මේ දෙපැත්තම අතුල්ලලා නාවලා පිරිසිදු කරලා බොහොම ලස්සනට තියාගෙන ඉන්න හස්තිරාජය තමයි යක්කල ගජබා කියලා කියන්නේ. පෙරහැරකට ගජබා යනවා කියන්නේ ඒක වෙනම පැතිකඩකින් දකින්න පුළුවන් විශාල ගාම්භීරත්වයක් තියෙන හස්තිරාජය කලිතලේ ඉන දැවැන්තෙක් තමයි යක්කල ගජබා කියලා කියන්නේ. අපේ රත්නායක මාමේ මේ හස්තියාගේ බහරකාරත්වය ඒ වගේම හාම්පුතාගෙන් ඔබතුමාට ලැබෙන සහයෝගිතාවය ගැනත් අපි අනිවාර්යයෙන්ම කියමු. දැන් සාමාන්‍යයෙන් මේ අලියයිති මගේ හාම්පුතා ඉන්නවනේ. ඒ හාම්පුතා කොටින්ම කියනනම් තමුන්ගේ දරුවෙක් වගේ තමයි මට මේ සහෝදරෙක් වගේ. සහෝදරයකටත් වැඩි ආදරේ. ආදරය කියන්නේ කියන්න දෙයක් නැති ආදරයක් තියෙන්නේ. ආදරය කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ අර්ධ ගානක් ඉනවා. එයා මන මොන හරි කොත් ඒක මම හොඳ ලස්සන පිළිබඳිනවා. මම මොන හරි කොත් මගේ හාමුදුරුවෝ අපේ මැනිකේ බබායි තොන්දර හොඳ ලස්සන පිළිබඳිනවා. අනික අතින් බලාපුවාම කොටිම්ම කියනවා නම් මගේ ජීවිතේ මට වගේ හාමුදුරුවෙක් හම්බුනේ නැහැ. මගේ වයසට මට ලෙඩක් හැදුණා. මගේ හාමුදුරුවෝ මට කරන උදව් දන මම විතර මට නිදාන්නේ මේ වෙලාව උණක් හැදුණා. මගේ මැනිකේ කැඳ ටික හදාගෙන බෙහෙත් ටික ගෙනල්ලා දීලා යජම් බාසුනට බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න බාසුන ඇඟ වැටුනොත් එම කොහොමද ගොඩ ගන්න කියලා මගේ දෙමාපියෝ කරන්නේ නැති දේවල් මගේ හාමුදුරුවෝ දෙනවා මට කරලා දෙනවා. අපි යක්කල ගජබා බලා කියා ගන්න රත්නායක මාමත් එක්ක කතා කරන්නේ. කොහොමද යක්කල ගජබාගේ දවස ගත වෙන්නේ මාමේ? දැන් සාමාන්‍යයෙන් දවස ගන්න ගතනවා කියන මේක හේතුව මේකයි. මං උදේ 5:06 වෙනකොට සීපාව ළඟට ගිහිල්ලා එයා ළඟ සුද්ධ බුද්ධ කළා ඔක්කොම කරලා ලස්සන තියලා ඊට පස්සේ මං අලිය අහගෙන මං සාමාන්‍යයෙන් දවසවල කිලෝමීටර් 3ක් පයින් යනවා. ආය අලියගේ දාඩියක් වක් කරන්න අලිය ළඟම කිතුල් පැලක් හරි පොල්ලතු මිටක් හරි කොස්සතු මිටක් හරි කපාන ඇවිල්ලා අවුව පායන ගම්ම හෙවණකට දාලා බැඳලා දෙකට දෙකවර දියේ දමනවත්තේ හන්දෑ 5:00ට හරි විතර තමයි මම නාවල අලිය කොට දාලා ගැට ගහන්නේ. ඒ වගේම අපිට රත්නායක මාමයි කතාවේදී මතක් කරා අලියට වෙනම ස්ථාන 3ක් සකස් කරලා තියෙනවා කියලා. ඒ ගැනත් කියමු මාමේ. ඔව් දැන් සාමාන්‍යයෙන් මේක හිරු දැන් සාමාන්‍යයෙන් අලියා මදිකි වෙන කාලයකට අලියා හෙවෙනේ බඳින වෙනම තරක් හදලා තියෙනවා. අලියා නාවල කොට දාලා බඳින වෙනම තරක් හදලා තියෙනවා. අනික අලියාට ඉඳලා වතුරක් ගහගෙන වෙනම තරක් හදලා තියෙනවා. පුළුවන් තරම් හොඳ ලස්සන හොඳම තත්ත්වයකට හොඳම වාසනාවක් තත්ත්වයක තුමන් සතර ඉඩකඩ දෙන්න හොඳවට නිදාස ඉන්න හොඳ ලස්සන දියයිනවා හදාගෙන තියයින්. ඉතින් යක්කල ගජබාට කොච්චර විතර ආදරේද? ආදරේ කියන්නේ මම නම් දන්නා මම දැන් මේ කතා කරන මොහොතට ආදරේ මට ඉතින් ඌලගන්න බැරි ආදරයක් තියෙන්නේ. ඉතින් අපේ රත්නායක මාම හැමදාමත් hina වෙලා ලස්සනට මේ රැකියාව කරගෙන යන අලිතලේ ඉන්න ඉතාමත්ම දක්ෂ හස්ති පාලකවරයෙක්. ඉතින් ඔබතුමන්ට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යක්කල ගජබාටත් ඒ වගේම මෙහි බාරකාරත්වයේ දරන එතුමන්ටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඔබට පිටුපසින් මේ ඉන්නේ යක්කල ගජබා කියන හස්තිරාජයා. පෙරහැරකට වෙනම ආලෝකයක් එකතු කරන හස්ති ලෝකේ ඉන්න දැවැන්තෙක් තමයි යක්කල ගජබා කියලා කියන්නේ. තවත් දවසක වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.